ජාතිවාදයට සිංහල ලේ කඳුළු වලින් වන්දි ගෙවීම ආරම්භුනේ 1977න් පසුවයි. යාපනයේ සරසවිය සිංහල සිසුන්ට තහනම් භූමියක් වුවත් අද දෙමළ සිසුන් නිදහසේ රටේ සෑම ප්‍රදේශයකම සිත් සතර හදාරන්නේ අපේ සහනශීලීත්වය නිසා නෙවෙයිද? 1983 සාම වෙළඳුන් කලාකරුවන් ඊලාන් මතධාරීන් කළු ජූලියක් බවට පත් කළා. ඉන් පසුව 229 වතාවක් සමූහ වශයෙන් නිරායුධ සිංහල ජනයා ඝාතනය කළද? 1985 ජය ශ්‍රී මහ බෝධියට, 1987 අරන්තලාවේ භික්ෂූන් වහන්සේලාවද, 1998 ශ්‍රී දළදාවටද පහර දෙද්දී නිහඬවම සිටි අපේ නම්‍යශීලී බව ද්‍රවිඩ ත්‍රස්තවාදයේ සැලකුවේ නිවටකමක් ලෙසවත්ද? සිංහලයන්ට එරෙහිව හිංසනය අරබවින් සන්නද්ධ ත්‍රස්තවාදයක් දක්වා එය වර්ධනය වූයේ ඇයි? සිංහලයන්ගෙන් සිදු වූ අසාධාරණකම් නිසා එම පීඩනයෙන් මිදීමට දෙමළ තරුණයන් සන්නද්ධ අරගලයක් ආරම්භ බව දෙමළ ජාතිවාදයේ සැබෑ ඉතිහාසය වසන් කරමින් ඇතමෙක් පවසන්නට වුණා. 1948 පුරවැසි පනත සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, අධ්‍යාපනය ප්‍රමිතිකරණය ආදී ඔවුන්ට සිදු වූ අසාධාරණකම් ලෙසයි දක්වන්නේ. එසේනම් ඇයි 1948ට පෙර සිටම රටේ පාලන බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ? නැහැ ඊට පිළිතුරක්. ඔවුන් පවසන මේ අසාධාරණකම් මනක්කල්පිත බව දැන දැනත් 1981 දී දිස්ත්‍රික් සංවර්ධන සභා නමින් දේශපාලන විසඳුමක් ලබා දුන්නා. එය ඔවුන් පිළිගත්තත් වෙනම රාජ්‍ය න්‍යාය සැකසූ චෙල්ලනායකම්ගේ උපදේශනය වූ දැම් පොඩ්ඩක් පසුව ගොඩක් අනුගමනය කළා. ඒ අනුව දිස්ත්‍රික්කයේ බලය ප්‍රමාණවත් නොවේ යයි පැවසූ දෙමළ ජාතිවාදීන් පලාතක බලය ඉල්ලා සිටියා. 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් පළාත් සභා පිහිටවමින් එයද ලබා දුන්නා. සැනසුණාද ඔවුන් එයින්වත්? නැත. කිසිසේත් නැත. උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ කර දෙන ලෙස යලිත් ඉල්ලන්නට වුණා. 1988 දී එයද ලබා දුන්නා. එහෙත් සැනසුනේ නම් නැහැ මොවුන් කිසිසේත්ම. ඉන් පසුව යලි කලාප සභා අද අන්තර්පාලන මණ්ඩලය අවසානයේ මේ ගමන් කරන්නේ ඊළම කරා නොවේද? උතුරු නැගෙනහිර ඊළම පිහිටවා ඔවුන් නතර වෙනු ඇද්ද? ආදරණීය මිනිසුනේ, තට්ටු කර බලන්න පපුවට. ඔබගේ ඓතිහාසික උරුමය, ඔබගේ මුතුන් මිත්තන් ලේ කඳුලින් වැගුරු ඒ නිදහස, ඔබගේ ජාතියේ මලගම කෙමෙන් කෙමෙන් නිර්මාණය වෙමින් නැත. හෙළයින්වි අප හෙළේ උපන්නේ, හෙළයේ සිවුරියනක සැතපෙන්නයි. ඒ සිවුරියනේ අප සැතපුණු බව හෙළ හදවත් වල රඳවන්නයි. තනේ සිංහල කිරට පෙරේ, ඒ සිංහල කිරි දී වැඩෙනාවුන් මව්බිම නාමෙන් සටන් බිමේ. හෙළයින්වි අප හෙළේ උපන්නේ, හෙළයේ සිවුරියනක සැතපෙන්නයි. ඒ සිවුරියනේ අප සැතපුණු බව හෙළ හදවත් වල රඳවන්නයි. දැස නිදි නොලබා සීරුවෙන් මායිමේ සිට රැකදුන් දේශයට සිදුවන්නේ කුමක්ද? ගොඩනගාගත් අප්‍රතිහත චිත්ත ධෛර්යය දෙවියන්නට ඉඩහළ යුතුද? අතීතයෙන් පාඩම් ඉගෙන ගමු. අපේ වීරෝදාර හමුදා සෙබළුන් විසින් රැකදුන් අපේ නිජබිම අපට අහිමිව යන්නේ අප නින්දේ සිටියදී. අපේ මරණින්ද ගැන අපි ලැජ්ජ විය යුතු නොවේද? වටමේසයෙන් සාම කතාවෙන් ඇස් බැඳුම් බැඳෙන අතරතුරේ අපේ දේශය කිසියම් වූ මායා බන්ධනයකට ගොදුරු වන ආකාරය. 1984 සර්වපාක්ෂික සමුළු සාකච්ඡා ප්‍රතිඵලය ත්‍රස්තවාදයේ තුවාලය උඩුදුවන්නට පටන් ගැනීම. 1985 ඉන්දීය මැදිහත් වීමෙන් තිම්පු සාකච්ඡා
ප්‍රතිඵලය යාපනයේ භූමි භාගයෙන් විශාල ප්‍රදේශයක් අපට අහිමි වීම. 1989 ප්‍රේමදාස ජනාධිපති හමුවේ සාකච්ඡා. ප්‍රතිඵලය වවුනියාවේ සිට අලිමංකඩ දක්වා සැතපුම් 56ක් ගොඩබිම කොටින්ට පාවා දීම. 1994-95 චන්ද්‍රිකා රජය හා සාකච්ඡා. ප්‍රතිඵලය අභිආයුධ පුපුරණ ද්‍රව්‍ය ගෙන්වා ගැනීම. ගුවන් යානා නාශක බලකාය පිහිටවා ගැනීම. මෙපමණක්ද? ඇත්තෙන්ම මෙපමණක්ද? අපේ අතීතය පුරා ඇත්තේ අපේ රණවිරුවන්ගේ ලේ ගංගා මතින් දිනු නිදහසයි. වංක භවයේ ගිලමින් සිංහල භූමිය ගිල දමන මේ ත්‍රස්තවාදී මකරා ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු නොවේද? උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුණේ නැත මේ දෙරනේ. උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුණේ නැත මේ දෙරනේ. රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවෙකුගේ අවසන් ගමනට. රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවෙකුගේ අවසන් ගමනට. යන මහ ජනතා පාදුවිල්ලෙන් යන මහ ජනතා පාදුවිල්ලෙන් තැලී වෙලී කනගී මිය යන්නේ මගේ පරම පැතුම එයයි. එමගට මා විසි කරන්න. දෙක රනිල් ප්‍රභා අවබෝධතා ගිවිසුම. ප්‍රතිඵලය කොටින්ට එරෙහි දෙමළ සන්දාන නිරායුධ කිරීම. ප්‍රතිඵලය ගුවන් හා නාවක හමුදා ක්‍රියාකාරකම් සීමා කිරීම. ප්‍රතිඵලය අපේ මුර දේවතාවුන්ගේ චිත්ත ධෛර්යය. මෙන්න ප්‍රවෘත්ති. අවබෝධතා ගිවිසුම පවතිද්දී කොටි ආයුධ ගෙන්වති. අවබෝධතා ගිවිසුම පවතිද්දී කොටි ත්‍රස්තවාදීන් අලුතින් සමාජිකයන් බඳවා ගනිති. අවබෝධතා ගිවිසුම පවතිද්දී තව කුමක් වේවිද? තව කුමක් නම් වේවිද මිනිසුන්? අපට අපේ රට ගැන බලාපොරොත්තු ඇත. අපට අපේ රණවිරුවන් ගැන විශ්වාසයක් ඇත. සාමය සොයා යන ගමන තුල අපට ඇත්තේ එකම එක බලාපොරොත්තුවකි. ඒ ස්ථීර සාමය පිළිබඳ අදහසයි. රට කොටියට දෙනවද? ස්ථීර සාමයකට යනවද? කොටියාගේ නිජබිම සංකල්පය මකා දමා සිංහලයෙකු වෙලා ජාතිවාදී ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය අවසන් කළ නොහැකිද අපිට? එලාරගේ පටන් සියවස් 22ක් මුළුල්ලේ ආක්‍රමණිකයන්ට එරෙහිව දනින් නොවැටි විරෝධාර අපගේ සිංහල මුතුන් මිත්තන් සටන් වැදුනා මතකයි අපිට. 45 වසරක් එලාරගේ පාලනය නිමා කරන්නට මාගමින් ආරම්භව අනුරාධපුර තෙක් වසර 4ක් මුළුල්ලේ මහා යුද්ධ 28ක් කර මව්බිම විජයග්‍රහණය කළ ගැමුණු කුමරුන්ගේ සිංහලලේ ඔබේ